සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයා අද උදේට බීපු කිරියකට හරි ඔයා උදේම බීපු තේකට හරි සීනි හැදි කීයක් දැම්මද කියලා ඔයාට මතකද? ඔයා හිතුවේ නෑ නේද? ඒ එක සීනි හැන්දක් ඔයාගේ මුළු ජීවිත කාලය පුරාම ඔයා කවුද? ඔයා කොහොම කෙනෙක්ද? ඔයාගේ බුද්ධි මට්ටම කොහොමද කියන එක තීරණය කරනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? හැමෝම දන්න රහසක් තමයි සීනි වැඩියෙන් ආහාරයට ගත්තොත් දියවැඩියව හැදෙනවා නැත්තම් මහත් වෙනවා කියන එක. හැබැයි අපි අද කතා කරන්නේ ලෝකයේම ඔයාගෙන් හංගපු විද්‍යාත්මකව සනාථ වුණු බය හිතෙන ඇත්තක් ගැන. ඒක තමයි සීනි ඔයාගේ මොළේ ඇතුළේ ඉඳන් ඔයාගේ බුද්ධිය මරා දමන ආකාරය. අද වීඩියෝවෙන් ඒ ගැන අපි කතා කරමු. අපි හැමෝම පැන් රසට කැමතියි. ඒකට හේතුව අපේ පරිණාමය. ඉතින් ඉස්සර කාලේ අපිට පළතුරු තිබුණා. අපි ඒ පළතුරු ආහාරයට ගත්තා. හැබැයි වෙළඳපොළට සීනි ආවට පස්සේ මිනිස්සුන්ගේ රසය වෙනස් වුණා. පළතුරු කන වෙලාවට තේ බොන්න පටන් ගත්තා. ඒ බොන තේකට, කිරියකට නැත්නම් කෝපයකට සීනි එක්කහු කළා. සීනි වලින් පළතුරු වලට වඩා රසයක් දිවට දැනුණා. ඒත් ඔයා සීනි කනකොට ඔයාගේ මොළයේ ඩොපමින් විශාල ප්‍රමාණයක් මුදා හැරෙනවා. ඩොපමින් කියන්නේ සතුට ගෙන රසායනිකය. ඒ වුණාට ඔයා සීනි කන්න මේ සතුට ගෙන රසායනිකය වෝන්ටඩ් කෙමිකල් එක බවට පත් වෙනවා. මෙහෙම වුණාම මොළයෙන් ඔයාව තවත් සීනි කෑමට ඇබ්බැහි කරනවා. 2013 වර්ෂයේ 500 කරපු පර්යේෂණයකින් ලෝකෙම පුදුමයට පත් වෙනවා. මේකේ එක කරුණක් හෙළි වෙනවා. මේ පර්යේෂණයේදී යොදාගත්තේ කොකෙන් සහ සීනි දිය කරපු වතුර. හැබැයි මේ පර්යේෂණයට යොදාගත්තේ මිනිස්සුන් නෙමෙයි. මේකට යොදාගත්තේ මීයන්. ඔවුන් මීයන්ට මේ කොකෙන් සහ සීනි දිය කළ වතුර වලින් එකක් තෝරගන්න ඉඩ දුන්නා. ඔයා හිතන්නේ මීයෝ තෝරාගත්තේ කොකෙන් කියලාද? නැත්නම් සීනි දිය කළ වතුර කියලාද? ඉතින් මීයෝ තෝරාගත්තේ සීනි දිය කළ වතුර. 94%ක්ම මීයන් තෝරාගත්තේ සීනි දිය කළ වතුර. මේ පර්යේෂණයෙන් විද්‍යාඥයෝ නිගමනය කළා සීනි කොකේන් වලට වඩා 8 ගුණයක් ඇබ්බැහි කරනවා කියලා. ඉතින් ඔයා පැන් රස කන්නේ බඩගින්නට නම් නෙමෙයි. ඔයා පැන් රස කන්නේ ඔයාගේ මොළය ඇබ්බැහි වීම හින්දා. ඉතින් මේ ඇබ්බැහි වීමෙන් ඔයාගේ ශරීරයට මොකද වෙන්නේ? පළවෙනි එක තමයි මොළයේ මතකයේ විනාශ වීම. අපේ ජීවිත කාලේ පුරාවටම මතකයේ ෆයිල් එකක් වගේ තියාගන්න මේන් කම්පියුටර් එක තමයි මොළය. මේ මතකය ගබඩා කරගන්න මොළයේ තියෙන හිපෝකැම්පස් කියලා ප්‍රදේශයක්. ඔයා අධික ලෙස සීනි ආහාරයට ගත්තාම මොළයේ තියෙන ආරක්ෂක සෛල ඉදිවෙන්න පටන් ගන්නවා. මේ සෛල වලට කියන්නේ ඇස්ට්‍රොසයිට් කියලා. ඉතින් මේ සෛල ඉදිවෙන්න පටන් ගන්න එකට කියන්නේ මොළයේ ඉදීම කියලා. නැත්තම් ඔයාලා අහලා ඇති නියුරෝ ඉන්ෆර්මේෂන් කියලා. ඊළඟ එක තමයි ඔයාගේ මතකයේ සදාටම නැති වී යාම. මේකට හේතු වන්නේ ඔයා සීනි වැඩිපුර ආහාරයට ගත්තාම මොළයට පොහොර නිපදවීම අඩාල වෙන එක. UCLA විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් කරලා තියෙනවා මේ ගැන. මොළයේ පොහොර කියන්නේ BDNF කියන ප්‍රෝටීන් එක. ඉතින් මේ BDNF ප්‍රෝටීන් එක නැතුණාම වෙන්නේ මොළයේ නව සෛල නිපදවීම අක්‍රිය වෙන එක. එහෙම වුණාම කලින් කිව්ව හිපෝකැම්පස් ප්‍රදේශය හැකිලෙන්න ගන්නවා. එතකොට ඔයාගේ අලුත් මතකයන්, පරණ මතකයන් සදහටම මැකිලා යනවා. ඉතින් ඔයා සීනි අධිකව ආහාරයට ගන්න කියන ඔයා හිතන්න ඕනි අවශ්‍යම දෙයක් තමයි මේ කාරණයක්. තුන්වෙනි එක තමයි ඉන්සියුලින් නිපදවීම අඩපණ වීම. මේ සොයා ගැනීම තමයි පුදුම හිතනම දේ. සාමාන්‍යයෙන් මොළයට ශක්තිය ලබා ගන්නත් ඉන්සියුලින් කියන හෝමෝනය අවශ්‍ය වෙනවා. හැබැයි ඔයා දිගටම සීනි කෑවොත් මොළයේ සෛල විසින්ම ඉන්සියුලින් ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ කියන්නේ මොළයේ සෛලවල දොර වහ ගන්නවා. ඒකේ ප්‍රතිඵලය මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා. මෙතෙන්දි වෙන්නේ ඔයා කොච්චර සීනි කෑවත් ඔයාගේ මොළයේ සෛල වලට සීනි වල තියෙන ශක්තිය උරා ගන්න බැරි වෙනවා. මොළය දිගින් දිගටම මට බඩකිනි කියන මැසේජ් එක දෙනවා. ඉතින් ඔයා කරන්නේ සීනි කන එක දිගටම කරගෙන යන එක. ඉතින් ඔයා මේ විදිහටම සීනි කන එක දිගටම කරනවා. තව සීනි කනවා. මෙහෙම වුණාම ශක්තිය උරා ගන්න බැරි වුණු මොළයේ සෛල ශක්තිය නැතුව මිය යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හේතුව වන්නේ ඉන්සුලින් නිපදවීම අඩාල වෙන එක. ඊළඟ කරුණ තමයි ඇල්සයිමර් කියන රෝගයට හදන මාවත. විද්‍යාව සහ තාක්ෂණය අතින් දියුණුවම අද ලෝකයේ මේ ඇල්සයිමර් රෝගය හෙවත් මතකයේ අහිමි වීමේ දරුණු රෝගය හඳුන්වන්නේ
type 3 diabetes කියන නමින්. මොළයේ ඇතිවන දිගුකාලීන ඉන්සුලින් ප්‍රතිරෝධය හින්දා DNA වලට සිදුවන හානිය නිසාත් මොළයේ සෛලය ඇතුලේ ඇමිලොයිඩ් ප්ලේක් කියන විෂ ප්‍රෝටීන් එක එකතු වෙනවා. ඉතින් ඔයා තරුණ කාලේ ඉඳන් අධික ලෙස සීනි ආහාරයට ගන්නවා නම් වයසට යද්දී ඔයාගේ මුළු අතීතයම අමතක වීමේ අවදානම 60%කින් වැඩි වෙන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ අමතක වීම තමයි ඇල්සයිමර් රෝගය කියලා හඳුන්වන්නේ. ඊළඟ කාරණා තමයි මානසික ආතතිය වැඩිවීම. ඔයාගේ බඩවැල් වල නරක බැක්ටීරියා වර්ධනයටත් ඔයා කන සීනි බලපානවා. මේ බඩවැල් වල වර්ධනය වන බැක්ටීරියා මගින් විකෘති රසායනික ද්‍රව්‍ය නිපදවල මොළයේ ආරක්ෂක පවුරට පහර දෙනවා. ඒ කියන්නේ බ්‍රේන් බැරියර් එකට ඇටැක් කරලා මොළයට ඇතුළු වෙනවා. මේ තත්ත්වය හින්දා මානසික ආතතිය වගේම බ්‍රේන් ෆොග් ඇතිවීමටත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් අධික ලෙස සීනි ආහාරයට ගත්තාම මෙහෙම දේවල් ඔයාගේ ආරක්ෂකයා වන මොළයට විඳින්න වෙනවා කියලා ඔයා දැනගෙන හිටියේ නැතුව ඇති. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න කලින් මේ දෙයක් කියන්නම්. සීනි කියන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන දෙයක් වුණත් කෘත්‍රිමව ශරීරයට එකතු කරන සීනි ඔයාගේ බුද්ධිය හීන කරන විසක් විදිහට තමයි පර්යේෂණ වලින් හෙළි කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ සීනි ඇබ්බැහිය නතර කරන එකෙන් ඔයාට නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඔයාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය රැඳිලා තියෙන්නේ ඔයාගේ යහපත් ජීවන රටාව තුළ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.